අදත් මගේ YouTube channel එකත් එක්ක වෙනවලු සාතර පිළිගන්නවා වැඩි channel එකට. ඔන්න ඕගලන්ට පේනවා ඉස්සරහා තියෙන බඩු ටික. අද වීඩියෝ මොකක්ද කියලා කිව්වොත් එහෙම aquarium tip එකක්. aquarium tips කියලා වෙන playlist එකක්ම තියෙනවා. ඒකට තව ඉස්සරහට වීඩියෝ එනවා. ඔන්න අද වීඩියෝ එක normal floating pallet single pallet කරන්න කොහොමද කියලා තමයි අද tip එක. මෙහෙමයි ඉස්සරහා පේනවා වගේ අමුද්‍රව්‍ය තුනයි අපිට ඕනේ. එකක් තමයි ඉස්සෙල්ලාම pallet normal floating pallet එකක් ඕනේ. තව මහත syringe එකක් ඕනේ. තව වතුර පොඩ්ඩක් මුගේට හරි බකට් එකකට හරි මොකක් හරි කෝප්පෙට හරි තිබ්බනම් අපිට මේකට ඇති. ඔන්න මෙතන මේ pallet ටිකක් දාගත්තා. කන්ටේනර් එකේ මූඩියට ඊට පස්සේ මේ අපි සිරින්ජර් එක අවශ්‍ය වෙනවා. සිරින්ජරේ මේ කෑල්ල ගලවලා පැලට් ටිකක් පැලට් අපේ අවශ්‍ය ප්‍රමාණය ඇතුළට දාගන්නවා. ඊට පස්සේ ආයි අර ගලවගත්ත කෑල්ල මේකට ෆික්ස් කරලා මේකේ සිරින්ජර් එකේ තියෙන කට්ට වතුර ඇතුළට දානවා. ඊට පස්සේ මේක මෙහෙම මෙව කරනවා. පේනදි පැලට් ටිකක් සිංක් වුණා අනිත් ටික ෆ්ලෝට් වෙනවා. ඒකින්ද අපි දැන් මේ වතුර ටික මෙහෙම දාලා තව පාරක් අපි ගමු. ඔන්න දැන් හරි. මේ සේන පැලට් ටික සිංක් වෙලා තියෙන්නේ. මේ පේනවද ඔයගොල්ලන්ට? දැන් එහෙනම් අපි මේක ගිහිල්ලා ෆීඩ් කරමු. සිංක් වෙනවද කියලා පෙන්වන්නම් ඔයාලට. මෙන්න ඉන්න අපේ ඒෂියා ටිකක් කෙනා. යාර තමයි මේ පැලට් ටික ෆීඩ් කරන්න යන්නේ. අපි පැලට් ටික දාලා බලමු මෙයාට. ඔයගොල්ලන්ට පේනවා මේ මෙතන සිංක් වෙනවා. දකින්න නැති ඔයගොල්ලෝ ඕගස් වෙන්න. මේ තියෙන්නේ සිංක් වෙච්ච පැලට්. උඩ එක පැලට් එකක්වත් ෆ්ලෝටින් වෙන්නේ නැහැ. මේ පැලට් එක දාපු ගමන් සිංක් වෙනවා. ෆාස්ට් සිංකින් පැලට් අපට හදා ගන්න පුළුවන් මේ සිරින්ජරේ බාධා කරලා. ඕගොල්ලන්ට පේනවා තව පැලට් එකක් ඇතුළේ තියෙනවා. ඒ ටිකත් අපි දාමු. මෙයා මේ ටික කලකන් යමු. ඔන්න දකින්න ඇති අර පැලට් ටිකත් අපි දැම්මා. ඔන්න ඔයගොල්ලෝ දකින්න ඇති මෙන්න මේ වගේ පොඩි සිරින්ජරයෙන් කරන්න පුළුවන් දෙයක්. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් ඕනනම් ඕගොල්ලන්ට aquarium tips දැන් මගේ YouTube channel එක subscribe කරන්න. කමෙන්ට් එකක් දාන්න යන්න aquarium tip එක හොඳයිද කියලා. මගේ channel එකේ වෙනම playlist එකක් තියෙනවා aquarium tips කියලා. ඕගොල්ලෝ ඒක ගිහිල්ලා බලන්න. ඉස්සරහට ඒකට තවත් වීඩියෝස් එයි. ඒවා වීඩියෝස් බලන්න මම කලින් කිව්වා වගේ මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් වීඩියෝ like එකක් දාන්න. අද එහෙම තමයි අද aquarium tip එක. එහෙනම් මම ගිහින් එන්න.